ආයිබෝවන් ඔබ සැමට දීර්ඝායුෂ වේවා. 2025 අප්‍රේල් මාස 9 අවුරුදු උදාවත් සමග උචික ලග්න හිමියන්ගේ ලග්න පලාපල. උචික ලග්න හිමියනි, ඔබට වෙනදාට වඩා ඔබේ සිතේ නොයෙක් දේ ගැන අවබෝධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට වෙනදාට වැඩියෙන් නොයෙක් සිතුවිලි පහළ වෙනවා. නොයෙක් ක්‍රමවේදයන් පහළ වෙනවා. ඒ නිසා උච්චික ලග්න හිමියනි, ඔබ මොනවා කරත් ඔබ කරන දේ හරියට නීත්‍යානුකූලව සොයා බලා හොඳින් කරගත යුතුයි. ඔබ මේ වර්ෂයේ අවිවාහක කෙනෙකු නම් විවාහ වීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා තමයි මම මුලින්ම ඒ අදහස ඔබට කීවේ. කෙසේ විවාහ වුවත් ඔබ සම්බන්ධතාවයක් මත කොට නැගෙන්න පුළුවන්. එසේ නොමිතනම් මේ විවාහය සොයාගෙන ඇවිත් කෙරෙන්න පුළුවන්. කවුරු හෝ පුජ්‍යලෙක් කතා කරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ කෙසේ විවාහය කරත් හොඳින් සොයා බලා කටයුතු කරන්න. ඔය එන විවාහය කැඩුන කියලා කෙරුණේ නෑ කියලා ඔබ අමනාප සිතන්න එපා. ඔබ දෙපළටම හොඳ දේ වෙනවට තමයි මම කැමති. ඒ නිසා තමයි මම පුංචි කතාවක් ඔබට කිව්වේ. එසේනම් ඔබට මේ ලබා තිබෙන නැකත හොඳයි. ඒ නැකතෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. මේ නැකත උදා වීමත් සමග ඔබගේ තිබුණු අර අදහස්වත් මේ නොයෙක් ආකාරයේ ක්‍රියාදාමයන් තිබුණා. ඒ සියල්ල ඔබට අහෝසි වී යනවා මේ අලුත් අවුරුදු උදාවන නැකතත් සමග. ඒක හොඳයි. ඔබට අලුත් සිතවිල්ලක් අවශ්‍යයි. ඔබට අලුත් දේ කරන්නට අවශ්‍යයි. පරණ දේ පැත්තකින් තබලා ඔබ අලුත් ව්‍යාපාර පටන් ගන්න. අලුත් දේ කරන්න. ඔබ හොඳ රැකියාවක් කරන්න. ඔබ කරන රැකියාවේ යම් දෙයක් ඉදිරියට ගෙනියන්න අලුත් දෙයක් කරන්න. පුළුවන් ඒව කරන්න. මේ අලුතෙන් ඔබට ලැබලා තිබෙන නැකත් වෙලාව අප්‍රේල් මාසේ 14 වෙනිදා ඔබට ලබා තිබෙන මේ නැකත් වෙලාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. එදාට ඔබ කිරි උතුරවන්න. ඔබ කිරිබත් පිසින්න. ඔබට හැකිනම් ඔබගේ නිවස අසල පුංචි ළමයි ටිකකට කිරිබත් කෑල්ල ගිනිහිල්ලා දෙන්නට කිරිබත් පිගානක් ඔබට ඒකෙන් අපල දුරු කරවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ කිරි උතුරවනකොට බලන්න ඔබේ කිරි මුට්ටිය කොයි දිශාවටද උතුරන්නේ කියලා බලන්න, ගිනිකොන දිශාවටද කියලා. එසේනම් ඔබගේ පැත්තටද කියලා දකුණු පැත්තටද කියලා කොයි දිශාවටද උතුරන්නේ කියලා කිරි මුට්ටිය ළඟින් ඉඳන් බලන්න. සමහර වෙලාවට මේ කිරි මුට්ටිය උතුරන්නේ දකුණු දිශාවට වෙන්න පුළුවන්. මේක ඊටාම සුබ ලකුණක්. ඔබේ දකුණු අත වගේම ඔබට ශක්තිය ලැබෙනවා මේ නැකත් වෙලාවෙන් පස්සේ. ඔබට සතුටෙන් සිටින්න පුළුවන්. ඔබට වැටී ගිය පැත්ත අයින් වෙලා හොඳ පැත්තකින් ඔබට ශක්තිය ලැබෙනවා. ධනය, මුදල්, රැකියාව, ලාභ, ප්‍රයෝජන, උදව් උපකාර ලැබෙනවා. අන්න ඒක හොඳින් මතක තබා ගන්න. ඔබ අත්හදා බලන්න මේවා. එසේ නොමෙතිනම් ඔබේ පැත්තටම මේ කිරි උතුරවන්න පුළුවන්. මේ කිරි මුට්ටිය උතුරද්දී ඔබේ පැත්තට. ඒක ගොඩාක්මත් හොඳයි. ඒසේනම් ඒ කිරි මුට්ටිය උතුරන්නේ ඔබේ පැත්තටම නම් ඔබට මේ නිවස තුල ලැබෙනා වූ සියලු දේ ලැබෙනවා. කොපමණ අපල උපද්‍රව මේ අවුරුද්ද පුරා තිබුණත් ඔය කිරි මුට්ටිය ඔබේ දිශාවට ඉතුරුවොත් ඒ අවුරුද්ද කෙසේ හෝ ඔබට ඇදගෙන යන්න පුළුවන්. කිසිම දෙයකට බය වෙන්න එපා. අපි කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙනවා කියලා හිතින් සතුටු වෙන්න. කෙනෙක් ඉදිරියේ සිනහසෙන්න බැරි නම් හිතින් hina වෙන්න. ඔබ සමහර අවස්ථාවක පොඩ්ඩක් ආඩම්බර ගතියක් තිබෙනවා. ඒ ආඩම්බර ගතිය නිසා ඔබ කෙනෙක් ඉස්සරහා සිනහසෙන්න කැමති නැති අදහස් තිබෙනවා. ඒ නිසා තමයි මම එහෙම කිව්වේ. ඒ නිසා ඔබ කමක් නැහැ. ඔබ හිතින් සිනහසෙන්න. හයියෙන් hina වුණේ නැති උනාට කමක් නැහැ. ඔබට පුළුවන් ළඟ ඉන්න කෙනාට පේන්න සිනාසෙන්න පුළුවන්. ඒ නිසා ඔබ එහෙම සිනාසලා ඔබ හැම මොහොතෙම සතුටින් සිටින්න.
ඔබ තවත් පුංචි කරුණක් සිතේ තියාගන්න. ඔබ ළඟ ඉන්න කෙනා කවුරු හෝ වේවා. ඔබ එයාවත් සතුටින් තියන්න පුළුවන් නම් ඒකත් ලොකු ශක්තියක් ඔබට. ඒ නිසා ඔබ ළඟ ඉන්න පුජ්‍යලයා නිතරම සතුටින් තියන්න. ඔබ උනන්දු වෙන්න. ඔබ යම් දේ කරන්න. කවුරු මොනවා නරක කරත් ඔයා හොඳ දේ කරන්න. ඔයාට පුළුවන් දියුණු වෙන්න උචිකලක් හිමියනි. අමතක කරන්න එපා. යන්න පාර කෙසේ හෝ කඩා මිදගෙන ඔබට යන්න පුළුවන්. ඔබට ඒවට ශක්තිය අවශ්‍යයි. ඒ නිසා ඔබ හොඳ දේ කරලා හොඳ වෙලාවට කිරි උතුරවලා මේ නැකත් වෙලාවල් වලදී හැම දෙයක්ම කරලා ඔබ මේ වෙලාවට අනුව කටයුතු කරන්න. ඔබට යහපත්ම වර්ෂයක් උදා වෙලා තිබෙන්නේ. මේ වෙලාව අතිශයින්ම හොඳයි. මේ වෙලාව පලාත් වශයෙන් ගත්තම විනාඩියක් දෙකක් එහෙම වෙනසක තිබෙනවා. ඒ වෙනස සොයා ගන්නට ඕනේ. විනාඩියක් එකහමාරක් දෙකක් පලාතෙන් පලාතට තමයි මේ ඉර උදාවත් එක්ක තමයි වෙනස් වීමක් ඇති වෙන්නේ. ඒ නිසා එදා දවසේ ඉර උදාව ඔබට ගුවන් විදුලියෙන් එසේ නැත්නම් ෆෝන් එකෙන් රූපවාහිනියෙන් දැනගැනීමට ලැබෙනවා. ඒ වෙලාව එදින ඉර උදාවත් සමග තමයි පුංචක් එහා මෙහා වෙන්නේ. පලාතෙන් පලාතට වෙනස් වෙනවා. අන්න ඒක හිතේ තියාගන්න. ඒ වෙලාව පොඩ්ඩක් විනාඩියක් එහාට මෙහාට උනාට ගැටලුවක් නැහැ. ඔබ ලිපපත්තු කරන්නට කලින් ලිපාසල රැඳී සිටිනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාව ඔබට අතිශයින්ම හොඳයි. ඔබ නොයෙක් කරගෙන හැකියා සුළු වෙනස්කම් ඇතිවන්නට පුළුවන්. ඒව ගණන් ගන්න එපා. නැතෑ හිතවතුන් සමග ඔබ හොඳ ගතිගුණ පවත්වාගෙන යන්න ඒවාට හොඳයි. ඔවුන්ට ඔබට උදව් උපකාර කරන්න පුළුවන්. ඔබගේ සාර්ථක ජීවිතයක් ගත කරන්නට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරි සෞභාග්‍යමත් නව වසරක් වේවායි ඔබට මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ලෝකවාසී සැමටම එසේම ප්‍රාර්ථනා කරමින් ඔබ සැමටම දීර්ඝායුෂ වේවා.